welcome to my channel, The Tarot Version. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආපු රීඩින් එක තමයි ඔයාගේ ක්‍රෂ් එක මොනවද මේ වෙලාවේ ඔයාගේ යාළුවන්ට ගිහින් ඔයා ගැන කියන්නේ කියලා. එහෙනම් අපි රීඩින් එක බලමුද? ඉතින් මේක pile selection රීඩින් එක. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මාව subscribe කරන්න නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා. මම අද ඔයාලට pile 3ක් ගෙනාවා. ඉතින් මේ pile 3ෙන් වැඩියෙන්ම හිතන pile එක තෝරගන්න. Pile number 1. Pile number 1 select කරපු ඔයාට ආපු cards තමයි Seven of Swords, The Lovers, Two of Pentacles, Queen of Wands reverse, Seven of Cups reverse, Five of Wands, Eight of Pentacles reverse, Nine of Wands, Knight of Swords reverse, Queen of Swords reverse, Five of Cups, Two of Wands, and Seven of Pentacles reverse. ඔයා නොදන්නවා වුණාට ඔයාගේ ක්‍රෂ් එක ඔයාට ඕරෙන් එයාගේ හිතේ ඔයාව අංගන් ඉන්නවා. එයා මේ ගැන එයාගේ යාළුවෝ එක්ක කතා කරන්නේ මේ දවස්වල එයාට තියෙන වැඩත් එක්ක කොහොමද ඔයත් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න කියලා. එයාට ඔයත් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න උනන්දුව තිබුණත් එයාට පොඩි සැකයක් තියෙනවා. හැබැයි එයා ඔයා ගැන ආකර්ෂණීය විදියට හිතනවා. එයාට හිතනවා එයාට වඩා ඔයාට වෙන ගොඩක් හොඳ කෙනෙක් ලැබෙන්න ඕනේ කියලා. මොකද එයා ඔයා නිසා එයාගේ වටිනාකම් පවා පල්ලෙහාට දානවා. ඒක නිසා එයාට ඔයත් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න බයක් දැනෙනවා. එයා ඔයා ගැන ඉදිරි පියවරක් ගන්න බය වෙන නිසා එයාගේ සිතුවිලි වල එයා අතරමං වෙනවා. එයා ඔයා වෙතට පියවරක් ගන්න නම් එයාට විශ්වාසය ඕනි. එයා ඔයත් එක්ක කතා කරන්න ආසාවෙන් ඉන්නවා. හැබැයි එයා කතා කරන්න මොනවද කියලාවත් එයාට තාම විශ්වාසයක් නැහැ. ඔය දෙන්නට රිලේෂන්ෂිප් එකකට යන්න නම් වැරදි වටහා ගැනීම අඩු කරගෙන පැහැදිලි සංවේදනයක් අවශ්‍යයි. දෙන්නාගෙන් එක් අයෙකුට හෝ දෙදෙනාටම හෝ සැබෑ හැඟීම් ප්‍රකාශ කරගත යුතුයි. මොකද ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ට හෝ දෙන්නටම හෝ අතීත වැරදි එහෙම නැත්තම් එක්සා ඉන්න පුළුවන්. ඒ ප්‍රශ්න හදාගෙන ඔයාලට පුළුවන් මේ සම්බන්ධතාවයට එන්න. මේ සම්බන්ධතාවයට බාධා තියෙනවද බැලුවොත් ඔයාට කියනවා ඔයා තීරණයක් ගන්න ඉවසිලිවන්ත වෙලා කාලයට ඉඩ දෙන්න කියලා ඔයාලට සම්බන්ධතාවයකට යන්න පුළුවන්. හැබැයි ඔය දෙන්නට කාලයට ඉඩ දීලා බලන් ඉන්න වෙනවා. Pile number 2. Pile number 2 තෝරපු ඔයාට ආපු cards තමයි Two of Pentacles, The Fool reverse, Nine of Swords, Three of Swords reverse, Moon reverse, Strange, The Empress reverse, Six of Cups reverse, Queen of Cups reverse, Eight of Cups, The Sun reverse, Four of Pentacles reverse, and Three of Wands. ඔයාගේ ක්‍රෂ් එක මොන වැඩේ තිබ්බත් ඔයා ගැන හිතන කෙනෙක්. හැබැයි එයාට තාම සැකයි පොඩ්ඩක් ඔයා ගැන. එයා එයාගේ යාළුවන්ට කියන්නේ ඔයත් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න තාම එයා සෝදානම් නැහැ කියලයි. මොකද එයාට සැකයි. හැබැයි ඒ සැකය, ඒ බය තව ටික දවසක් යනකොට ඔයාගේ ක්‍රෂ් එකගේ හිතින් අයින් වෙනවා කියලා පෙන්නනවා. මොකද එයා එතකොට ඔයා ගැන ධනාත්මකව හිතීමට පෙළඹෙනවා. ඒ වගේම ඔයා ගැන කලින් හිතාගෙන හිටපු දේවල් වැරදි කියලා එයාට තේරෙන්න ගන්නවා. එතකොට එයාට ඕන වෙනවා ඔයා ගැන තව දැනගන්න. ඔයත් එක්ක ඇවිල්ලා කතා කරන්න. හැබැයි එයාට ඉදිරි පියවරක් ගන්න ඔයාගේ උදව් ඕන වෙනවා. මොකද එයා තාම දන්නේ නැහැ කොහොමද ඔයත් එක්ක මේ ගැන කතා කරන්නේ කියලා. ඒක නිසා මෙයා දැම්ම ඔයත් එක්ක කතා කරන්නේ නැහැ. මොකද මෙයාට අතීතයේ ඒ කියන්නේ එක්ස්ලාගේ බලපෑම් තියෙන්න පුළුවන්. ඔය දෙන්නටම සම්බන්ධතාවයකට යන්න පුළුවන් කියලා පෙන්නනවා. හැබැයි කලින් කිව්වා වගේම පාස්ට් එකේ ප්‍රශ්න සමහරට එක්ස්ලාගේ වෙන්න පුළුවන්. ඒවා ඉස්සෙල්ලා විසඳගෙන ඉන්න ඕනේ කියලා පෙන්නනවා. මම මේ කියන දේවල් ඔය දෙන්නටම අදාළ වෙනවා. Pile number 3. Pile number 3 තෝරපු ඔයාට ආපු cards තමයි Nine of Wands, The Fool reverse, The Moon reverse,
Five of Wands reverse, the Hangman reverse, King of Wands reverse, Queen of Swords strange, Three of Wands, Wheel of Fortune reverse, Knight of Pentacle reverse, Eight of Swords and Justice reverse. ඔයාගේ ක්‍රෂ් එක ඔයාව බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් එයා ඕන දෙයක් උනත් කරන්න ලෑස්ති වෙනවා. එයා එයාගේ යාළුවන්ට උනත් කියන්නේ තාම ඔයාත් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න සූදානම් නෑ කියලා. මොකද එයාට සැකයි තාම ඔයා ගැන. මොකද එයා හොයන්නේ අවංක විශ්වාසවන්ත සාමයෙන් ඉන්න පුළුවන් කෙනෙක්ව. එයා ඔයා ගැන හිතනවා. ඔයා ගැන තීරණයක් ගන්න බැරුව එයා සිතිවිලිවල හිර වෙලා ඉන්නවා. සමහර විට එයාට තිබ්බ කලින් රිලේෂන්ෂිප් වලත් එහෙම කෙනෙක් හම්බෙන්න නැතුව ඇති. ඒක නිසා එයා මේ දවස්වල ටිකක් කලකිරීමෙන් යුක්තව ඉන්නවා. එයා පොඩ්ඩක් ආදරය ගැන හිතන්නේ නෙගටිව් විදියට. ඒක නිසා එයා ඔයා වෙතට පියවරක් ගන්න පසුබට වෙනවා. මොකද එයාට බයයි එක්ක ඔයා අකමැති වෙයි කියලා. එහෙම නැත්තම් කලින් රිලේෂන්ෂිප් වල වගේ ප්‍රශ්න ඇති වෙයි කියලා. සමහර විට මෙයා ප්‍රශ්න වලදී ටිකක් ආවේගශීලී වන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මෙයාගේ අවංගකම නිසා ඔයාට කියනවා මෙයාත් එක්ක කතා කරොත් අනිවාර්යෙන්ම රිලේෂන්ෂිප් එකකට යන්න පුළුවන් කියලා. එයා දැම්ම ඔයාට කතා කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. එයා ඔයා කතා කරනකම් බලාගෙන ඉන්නවා. දැන් කතා නොකරත් අනාගතයේ අනිවාර්යෙන්ම එයා ඔයාට කතා කරනවා. ඔයාලට රිලේෂන්ෂිප් එකකට යන්න පුළුවන් වුණත් ඔයාලගේ ගමනට හරස් කපන බාහිර බලපෑම් තියෙන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒක නිසා රිලේෂන්ෂිප් එක ආරම්භ කරන්න කල්ගත වෙන්න පුළුවන්. ඔයාලට සංනිවේදනයේ දුෂ්කරතා සහ ඔය දෙන්නටම හරි දෙන්නකින් එක්කෙනෙක්ට හරි විසඳිච්ච නැති පාස්ට් එකේ සමහර විට එක්ස්ලාගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයාලට මේ ප්‍රශ්න විසඳගත්තොත් ඉදිරියට යන්න පුළුවන් කියලා කියනවා. ඔයාලට සම්බන්ධතාවයක් ආරම්භ කරන්න නම් බාහිර බලපෑම් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේක තමා අද රීඩින් එක. මම හිතනවා ඔයාලට මේ රීඩින් එක ඇකියුරේට් වෙන්න ඇති කියලා. මේ රීඩින් එකට කැමති නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟට ඕන රීඩින් එක මේකේ කමෙන්ට් එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. මාව අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ගමන් අතර මම ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.